අයිබුවන් කියල පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube චැනල් එකට. ඉතියාලුනේ ගොඩක් දිනට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ටෙමු ඇප් එක හරහා ඕඩර් කරපු බාණ්ඩ තමන්ට නොලැබී යාම හේතුව. ඉතින් මෙන්න මේ විදිහේ ටෙමු ඇප් එක හරහා ගොඩාක් දෙනෙක් බාණ්ඩ වටිනා බාණ්ඩ ඒ වගේම ගොඩාක් දෙනෙක් ඕඩර්ස් ගොඩ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ දාපු ඕඩර්ස් එයාලගේ අතට හම්බුන්නේ නැහැ කියලා මේ දවස්වල සෑහෙන්න පැමිණිලි Facebook එකේ හැම තැනම බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ටෙමු එකකින් අපි දාපු ඕඩර් එකක් නොලැබෙන්න හේතු ගොඩක් මේ වෙද්දි අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අන්නේ හේතු වලින් කිහිපයක් මම අද ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි හේතුව විදිහට මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ටෙමු ඇප් එක කියන්නේ ළඟදි ලංකාවට දීපු ඇප් එකක්. ඉතින් මීට කලින් ලංකාවේ AliExpress, Alibaba, Daraz මෙන්න මේ වගේ ඇප්ස් තමයි ඔන්ලයින් ඇප් විදිහට ප්‍රසිද්ධ ඇප් විදිහට තිබ්බේ. ඉතින් ඒ වගේම ප්‍රසිද්ධ ඇප් එකක් තමයි මෙන්න මේ ටෙමු ඇප් එකත්. ඉතින් මෙන්න මේක ලංකාවට දුන්නේ ළඟදි. ඉතින් අන්නේ හේතුවත් එක්කම මේකේ තිබ්බ ඔෆර්, ඒ වගේම ෆ්‍රී shipping එක, ඒ වගේම ඉක්මනට තමන්ගේ අතට ඕඩර් එක ලැබීම යන කරුණු මත තමයි ගොඩක් දෙනෙක් මේ වෙද්දි ටෙමු ඇප් එකකින් ඕඩර්ස් දාන්නේ. ඒ කියන්නේ මේක ළඟදී දීපු හින්දා ඔෆර් වගේ ඉක්මනට ඩිලිවර් කරනවා. ඒ වගේම ඩිලිවර් කොස්ට් එක ගොඩක් අඩුයි. ඒ වගේම බාණ්ඩ ගොඩක් අඩුයි. ඉතින් සමහරු කියනවා බාණ්ඩවල ක්වොලිටි ගොඩක් වැඩි. සමහරු කියනවා බාණ්ඩවල ක්වොලිටි අඩුයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් හේතු තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් හේතු හින්දා තමයි ටෙමු එක හරහා ගොඩක් අය ඕඩර්ස් දැම්මේ. ඉතින් ඒගැනේ ඕඩර්ස් බෙදාගණ්ඩ බැරිවෙන තරමටම මේ ටෙමු ඇප් එක හරහා ලංකාවේ ගොඩක් ඕඩර්ස් දැම්මා. ඉතින් යාළුවනේ ඒක පොඩි උදාහරණයකට කිව්වොත් එහෙම ඉතින් දැන් ලංකාවින්න සියලුම දෙනාගෙන් එක පාර ලක්ෂයක් දෙකක් වගේ දවසකට ඕඩර්ස් වැටුණට පස්සේ ඉතින් මෙන්න මේ ටෙමු එකෙන් එයාලගේ ඕඩර්ස් බෙදා හරින්න කියලා ලංකාවේ කම්පැනිස් පොඩ්ඩකට තමයි කියලා තියෙන. ඉතින් පළවෙනි පාරවල් වගේ හින්දා ලංකාවේ කම්පැනිස් පොඩි ගානකට තමයි කියලා තියෙන්නේ. ඉතින් අන්න එහෙම කම්පැනිස් වල පොඩි ගානකට කිව්වට පස්සේ මෙහෙන් ලංකාවෙන් ලක්ෂ දෙකක් වගේ ඕඩර්ස් එද්දී ඉතින් ඒ ටික ලංකාවට ආවට පස්සේ ලංකාවෙන් ඩිලිවර් කම්පැනි වලට, ඒ කියන්නේ රේගුවෙන් ඩිලිවර් කම්පැනි වලට ඒවා දුන්නට පස්සේ ඩිලිවර් කම්පැනි වලින් මේ ටික බෙදා හරින්න පරක්කු වෙනවා. ඒ කියන්නේ එකපාර ඕඩර්ස් ගොඩ තියෙන හින්දා, ගොඩ ගැහිලා තියෙන හින්දා මෙයාලට මෙව්වා බෙදා හරින්න පරක්කු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ බෙදා හරින්න පරක්කු වුණාට පස්සේ මෙන්න මේ ඩිලිවර් කම්පැනි වල තියෙන ඕඩර්ස් මේ විදිහට පරක්කු වෙවි තියෙන හින්දා ඉතින් අපේ අය මේක රිෆන්ඩ් ඇප්ලයි කරනවා. ඉතින් එහෙමත් නැත්නම් රිටර්න් මේ විදිහට මේ දෙක ඇප්ලයි කරනවා. මේ විදිහට ගොඩාක් දෙනෙක් ඉතින් මේ විදිහට ගොඩාක් දෙනෙක් රිෆන්ඩ් ඇප්ලයි කරාට පස්සේ ටෙමු ඇප් එකේ ටෙමු එකෙන් දැනගන්නවා ලංකාවේ කුරියර් සර්විස් මේ ඕඩර්ස් බෙදා හරින්නේ නැහැ. ඒකයි මේ ගොඩක් අය රිටර්න් ඇප්ලයි කරන්නේ, රිෆන්ඩ් ඇප්ලයි කරන්නේ. මේකේ අර ගොඩක් පාඩුවක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් හිතපු හින්දා එයාලා ලංකාවේ කුරියර් සර්විස් වලට ගෙවන ගාණ ගෙවන්නේ නැති කරනවා. ඒ කියන්නේ එයාලගේ කුරියර් සර්විස් අයින් කරනවා. ඉතින් සමහර කුරියර් සර්විස් වලට ගෙවන්නේ නැති වෙනවා. ඉතින් මේ විදිහට කුරියර් සර්විස් අයින් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට කුරියර් සර්විස් වලට ගෙවන්නේ නැති වුනහම කුරියර් සර්විස් වලින් මෙන්න මේ ඕඩර්ස් ටික ආපහු එයාලටම රිටර්න් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට රිටර්න් කරාට පස්සේ අපිට අපේ ඕඩර්ස් ටික ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමහර අවස්ථාවලදී අපි ඩිලිවර් කම්පැනි එකට කෝල් එකක් දුන්නාමත් ඩිලිවර් කම්පැනි එකෙන් කියනවා ඔයාලගේ ඕඩර් එක තාම අපිට හම්බුනේ නැහැ. ඉතින් එන්න ඒ වගේ දේවල් කියනවා. ඉතින් සමහර ඩිලිවර් කම්පැනි වලට කෝල් කරාම කියනවා අපිට මේ ඕඩර්ස් වලට පේමන්ට් එකක් ඩිලිවර් කරන්න පේමන්ට් එකක් කරන්නේ නැහැ. ඒක හින්දා අපි මේ ඕඩර්ස් ඔක්කොම රිටර්න් කරා. ඉතින් මෙන්න මේ වගේ කරුණු තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තටම මෙතන වැරද්දක් වෙලා තියෙනවා නම් සමහරක් ඩිලිවර් කම්පැනි වලින්. ඉතින් මෙන්න මේ වගේ ඩිලිවර් කම්පැනි වලින් වැරද්දක් වුණ හින්දා තමයි මෙන්න මේ ඕඩර්ස් ගොඩාක් එකපාර රැඳිලා තියෙද්දි බෙදා ගන්න බැරි වෙලා රිටර්න් රිෆන්ඩ් ඇප්ලයි කරපු හින්දා මෙයාලගේ පේමන්ට් එක කරේ නැහැ. ඒක හින්දා මෙයාලා ඔක්කොම රිටර්න් කරලා තමයි තියෙන්නේ.
ඉතින් ගොඩාක් දුරට මෙන්න මේ ප්‍රශ්නය තමයි මෙතන මං හිතන්නේ ගොඩක් බලපාලා තියෙන්නේ. ඉතින් අලි එක්ස්ප්‍රස් ඇප් එක ගැන අපි හිතුවොත් එහෙම අලි එක්ස්ප්‍රස් ඇප් එක මම මීට ගොඩාක් කාලයකට කලින් තමයි ලංකාවට ආවේ. ඉතින් මේක ආවට පස්සේ මේකෙත් ඉස්සර ඔය වගේ ප්‍රශ්නය තිබ්බා සමහර අයට මේ ඕඩර් සෙන්ඩ පරක්කුයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම දැන් අලි එක්ස්ප්‍රස් එකෙන් නිරාකරණය කරලා තියෙනවා. මොකද ඩරාස් එක්ස්ප්‍රස් කුරියර් සර්විස් එකත් එක්ක මෙයාලා සම්බන්ධ කම්පවත්තලා. ඉතින් ඩරාස් එක්ස්ප්‍රස් එක හරහා තමයි දැන් ගොඩාක් අලි එක්ස්ප්‍රස් එකේ බාණ්ඩ ඩිලිව කරන්න. ඉතින් අන්න ඒක හින්දා ඩරාස් එක්ස්ප්‍රස් කියන්නේ ගොඩාක් ලංකාවේ ප්‍රසිද්ධ ඇප් එකක්. ඒ කියන්නේ ගොඩාක් ශාඛා තියෙනවා, ගොඩාක් ඩිලිව කරන ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ හේතුන් හින්දා අලි එක්ස්ප්‍රස් එකේ ඕඩර්ස් හැම තැනකටම ඉක්මනින්ම ඩිලිවර් කරන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඩරාස් එක්ස්ප්‍රස් කියන කුරියර් සර්විස් එකට. ඉතින් අන්න ඒක හින්දා අලි එක්ස්ප්‍රස් එකට දැන් ගැටලු ගොඩාක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ටෙමු එක ඒත් එක්ක බලද්දි මේ ළඟදී ආවේ. ඉතින් අන්න ඒක හින්දා මේකේ තියෙන ඕඩර්ස් ගොඩක් අයට බෙදා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක හින්දා තමයි මං හිතන්නේ මෙන්න මෙතන මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ ඕඩර්ස් එන්නේ නැති ප්‍රශ්නය. ඉතින් මෙන්න මේ ඕඩර්ස් වල ක්වොලිටිය ගැන ප්‍රශ්නය නම් අපිට ගොඩාක් දුරට බලන්න වෙන්නේ තමන් ඕඩර් කරද්දි තමයි. ඉතින් තමන් හරියට අලි එක්ස්ප්‍රස් එකෙත් මේ ගැටලුව තියෙනවා. තමන් හරියට ඕඩර් එක ටයිටල් එක ඕඩර් එකේ දාලා තියෙන මිනිස්සුන්ගේ කමෙන්ට්ස්, ඉතින් මෙන්න මේ ඕඩර්ස් ගියපු ප්‍රමාණ හැමදේම හරියටම හොයලා බලලා මිසක් ඕඩර් එකක් දාන්න යන්න එපා. මේක ටෙමු එකට විතරක් නෙමෙයි, අලි එක්ස්ප්‍රස්, අලිබාබා, ඩරාස් හැම එකටම බලපානවා. ඉතින් හරියට දැනගෙන හරියට ඕඩර් එක බලලා ඕඩර් එකක් දැම්මට පස්සේ ඒ ඕඩර් එකේ ක්වොලිටිය ගොඩක් දුරට අඩු වෙනවා, ගොඩක් අඩුයි. ඉතින් තමන් ඒක හරියට දැනගෙන දාන්න ඕනේ. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. ඔයා ඕඩර් එකක් දාද්දි ගොඩාක් වටිනාකමක් තියෙන ඕඩර් එකක් දානවනම් ඊට කලින් දෙපාරක් තුන් පාරක් හිතන්න දාන්න කලින්. මොකද ටෙමු එක තාම ලංකාවට දීලා තිබ්බට ලංකාවේ ඩිලිවර් කරනවා දැන් ගොඩක් අඩුයි. ඒ වගේම ඉතින් මෙන්න මේ ගොඩක් හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් මම කියපු හේතුව, ඒ කියන්නේ ඩිලිවර් කරනවා ගොඩක් අඩුයි, ගොඩක් පරක් වෙනවා. එකපාර ඕඩර්ස් ගොඩ එන හින්දා තමයි මේ හේතුව වෙන්නේ. ඉතින් අන්න ඒක හින්දා ඔයාට පුළුවන් පොඩි කාලයක් ඉවසලා ටෙමු එකකින් දානවා නම් දාන්න. පොඩ්ඩ ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි දේවල් ඕඩර් කරාට අවුලක් වෙන්නේ නැති වෙයි. මොකද දැන් ටික මං හිතන්නේ මේක හදාගෙන යයි. එයාලා මේක ටික හදාගෙන යයි. ඉතින් ඒ විදිහට හදාගෙන ගියාට පස්සේ අපිට ඉස්සරහට අලි එක්ස්ප්‍රස් වගේම ටෙමු එකනොත් හොඳට ඕඩර්ස් දාන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක හරියටම කියන්න බෑ, පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අලි එක්ස්ප්‍රස් එකට, ඩරාස් එකට, අලිබාබා එකට මේ කිසිම ගැටලුවක් මේ වෙද්දි බලපාලා නැහැ. ඉතින් ඔයාලට ඒ තුනෙන් ඕඩර් කරන්න පුළුවන් ඇති තරම් මේ වෙද්දි මම ගොඩාක් ඒ වගේ ගෙනල්ලා තියෙනවා. ඒ වගේ වීඩියෝස් හැම දෙයක්ම වගේ මම දාලා තියෙනවා. ගැටලුද ඔෆර්ද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු ඔක්කොටම විසඳුම් වීඩියෝස් මම මේ වෙද්දි දාලා තියෙනවා. ඉතින් ටෙමු එකෙන් ඕඩර් කරන්න කලින් ඔයා ඒ ටික පොඩ්ඩක් හිතන්න, දැනට ඕඩර් කරන්න කලින්. ඉතින් ඒ ටික පොඩ්ඩක් හිතලා ඉවරලා අපි පස්සේ බලමු ටෙමු එක හරියටම හැදුනට පස්සේ මම ඔයාලට ආයෙ වීඩියෝ එකක් ගේනවා ටෙමු එක ගැන. ඉතින් අන්න ඊට පස්සේ අපි ඕඩර්ස් දාගමු. ඉතින් දැනට ඔයා පොඩ්ඩක් හිතලා බලලා ටෙමු එකෙන් ඕඩර්ස් දාන්න. ඉතින් මට මේ වීඩියෝකින් කියන්න ඕනුනේ මෙන්න මේක. මොකද ගොඩාක් දෙනෙක් කියලා තිබ්බා ටෙමු එකකින් ඕඩර්ස් එන්නේ නැහැ, ක්වොලිටි අඩු ඒවා එන්නේ. මම දාපු එකට මේ ඇවිල්ලා තියෙන. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් කරුණු තිබ්බා. ඉතින් මේ හැම එකටම බලපාන හේතු තියෙනවා. ඒවා ඔයාම පොඩ්ඩක් හිතලා බලලා ටෙමු එකකින් ආයෙ ඕඩර්ස් දාද්දි ඕඩර් දාන්න. අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ මෙන්න මේක පිළිබඳව තමයි. ඉතින් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.